යාළුවනේ ඉතින් ඔයගොල්ලෝ සාදර නාදන පිළිගන්නවා සදාන් ටච් මිත YouTube channel එකත් එක්ක. ඉතින් අද horror review එකක් තමයි අද ගේන්න යන්නේ. ඉතින් ඔයාලා පේනවා ඇති අද අපි කසායි බයි ගොයම්ස් ලගේ වීඩියෝ එකක් බලන්න. මෙන්න මේ වීඩියෝ එක තමයි අද අපි බලන්න යන්නේ. අද ඉතින් ඔයගොල්ලෝ අලුත්ම වෙනසක් වෙයි කියලා හිතනවා. අපි ෆානේ වීඩියෝස් මම දැම්මේ. දැන් අපි horror review එකක් කරලා තියෙනවා. ඉතින් අද වෙනසකට මම විතරයි ඉන්නේ. ටස්මිතයා නෑ. ඉතින් අපි බලමු මොකක් වෙයිද කියලා. ඇත්තටම මම දැන් ගොඩක් බය වෙලා ඉන්නේ. බලමු. ඒකෙන් ඉඳපු තමයි මම මේ දවල් වෙලාවක බලන්නේ. ඕගොල්ලෝ තාම මේ වගේ වීඩියෝස් ඕන නම් අනිවාර්යයෙන් කමෙන්ට් කරන්න. හරි අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. අපේ පළවෙනි වීඩියෝ එකේ හොස්පිටල් එකක වැඩ කරන නර්ස් කෙනෙක් මේ හොස්පිටල් එකේ එක්තරා කාමරයකට යන්න තීරණය කරනවා. මේ කාමරයට ගොඩාක් නර්ස්ලා වගේම ඩොක්ටර්ස්ලා යන්න ලොකු බියක් දක්වලා තියෙනවා. කටකතාවලට අනුව මෙන්න මේ කාමරය අස්වාභාවික වස්තුන් වලින් ශාපයට ලක් වෙලා තියෙනවා කියලායි කියන්නේ. නර්ස්ලා වගේම ඩොක්ටර්ස්ලා මේ තට්ටුවේ තියෙන එක කාමරයක් අගුල් දාලා තියෙනවා. චෙන්ට මේ කාමරයට යන්න ඕනේ වුණු නිසා බාරකරුවෙක්ට කියලා මේක දාලා බලමු. ඒකේ පොඩි අවුලක් හරියන 2024 අගෝස්තු 14 වෙනිදා අවිස්සාවේල්ල දෙහියෝවිට ප්‍රදේශයේ අද්භූත සිද්ධියක් මගේ WhatsApp එකට එනවා. යාළුවනේ ලංකාවේ සිද්ධියක් අපිට හම්බ වුණා. දෙවියෝවිට අවිස්සාවේල්ල පැත්තේ අපි බලමු. මොකක් වෙයිද දන්නේ නැහැ. මම මුලදී හිතුවේ මේක සාමාන්‍ය වීඩියෝ එකක් කියලා. හැබැයි හොඳ අවධානයෙන් බලපුවාම මගේ කකුල් දෙක හීරි වැටිලා ගියා. මේ වීඩියෝ එක අපිට එවන්නේ ශනිල්ක පතිරාජ කියන පුද්ගලයා. WhatsApp එකට මේක එවනවත් එක්ක මෙයා කියලා තිබ්බේ ශනිල්කගේ ගෙවල් ළඟ සිග්නල් අඩුයි කියලායි. මේ හේතුව නිසා මෙයාලට ගෙවල් ළඟ තියෙන ගලක් ගාවට සිග්නල් හොයාගෙන යන්න වෙනවා කියලා අපිට වැඩි දුරටත් කියලා තිබ්බා. මෙහෙම යන අතර මෙයාලට පරණ බංගලාවක් පහු කරන් යන්න තියෙනවා. අතීත කතාවල හැටියට මේ බංගලාව ශාපලත් තැනක් කියලා ගමේ මිනිස්සු අතර ප්‍රසිද්ධ මතයක් තියෙනවා. මේ ගෙදර ජීවත් වුණු අයිතිකාරයා ගොඩාක් පොහොසත් වෙන්න ගන්නවත් එක්ක ගමේ ජීවත් වෙන අනිත් මිනිස්සුන්ට අගෞරව කරන්න අරගෙන තියෙනවා. Tamange දියුණුව දැක්කට පස්සේ Tamanට පහළ ඉන්න මිනිස්සු පාගල දාන තරමට මේ බංගලාවේ අයිතිකාරයා හැසිරෙන්න පටන් ගන්නවා. කාලයත් එක්ක අසනීප හේතු වෙන මේ ලංකාවේ එක්ක මේ ගෙදර අදටත් බංගලාවේ අයිතිකාරයාගේ ආත්මය සැරිසරනවා කියලා මිනිස්සු අතර මතයක් තියෙනවා. ශනිල්ක වගේම එයාගේ යාළුවා සිග්නල් හොයාගෙන අර ගල උඩට යන්නේ එයාගේ ආදරවන්තියට ඇමතුමක් ගන්න හිතාගෙන. මෙහෙම යන මග තිබ්බ බංගලාව පහු කරන් යනවත් එක්ක පරණ ශබ්දයකට මෙයාලගේ අවධානය යනවා. මේත් එක්කම ශනිල්ක එයාගේ ෆෝන් එක අරන් රෙකෝඩ් කරන්න ගන්නවා. මෙතනින් පස්සේ වෙන සිද්ධියක් එක්ක ශනිල්ක තේරුම් ගන්නවා සිග්නල් තිබ්බත් නැතත් අර ගල උඩට යන්න වෙන පාරක් හොයාගන්න වෙනවා කියලා. ඔයත් හොඳ අවධානයෙන් මේ වීඩියෝ එක බලන්න. ලගදිම කතරගම යන වීඩියෝ එකක් කියනවා. ඉතින් ඔයගොල්ලන්ට ඕනේද නැද්ද කියලා මට අහගන්න ඕනේ. මොකද views ආවේ නැත්තම් අපරාධනේ ඉතින් channel එකට. ඉතින් අනිවාර්යයෙන්ම ඕනේද කියලා යටින් කමෙන්ට් කරා යන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. මගේ වීඩියෝ හොදද? එහෙනම් වීඩියෝ එකට යන්න. ඔයාලත් මේක අවධානයෙන් ගොඩක් අවධානයෙන් බලන්න. මේ මං වගේ සදරු වගේ අවධානයෙන් මේ වීඩියෝ එක බලන්න. තේරුණා නේද කතාව? තේරුණානේ? අතර පාර සද්දය අගරනේ මචං. අදනම් මේකෙන් දෙයක් නැහැ විශ්ලේෂණයම තමයි යන්නේ. මොකද කමේ මිනිස්සු පයයි මචං මේකට හොඳට මාරිද? දැන් අපි දෙන්න ආව ඉන්න හොඳයි නැත්නම් වෙන කවුද? මේක තමයි බංගලාවේ ඉන්නවා බං. කොහොර පරණ උඹ මෙතන වල පොඩල් කපන්නේ ගොඩක් අය මේ වෙන පරණ යන්න බෑ මට. පරණ එකක් තමයි. බලහන් බං අදට යන්න. සද්දේනවා කියලා දුයි බලන්න යන්නලා. අම්මේ යාළුවනේ ඔයගොල්ලොත් එක දැක්කද? කරම්බයි කොහොමද? ඔයගොල්ලෝ පෙන්නන්නද මම? මගේ නම කියන්නේ සදරු සමහර
පුළුවන් මේක කතා වෙලා කරපු එකක් කියලා. ඇත්තටම හැබැයි මෙතන ඔයාලා ඇත්තටම නොදකපු මානසික දෙයක් හිතේ තියෙනවා. වගේ ඇස්පිල්ලම් ගහන්න නැතුව හොඳ අවධානයෙන් බලන්න. මම මේක ආයෙත් ප්ලේ කරන්නම්. අරඩොත් කියලා යාළුවනේ අවධානය කියන්නේ පැත්තෙන් ආව කවුද මන් දන්නේ එකේ. බලයන් සුදු බං ආ, අතුලට ඒ යන්න කියන්නේ ගේ ඇතුලේ ඉන්නවා වගේ දැක්කා අපි. ඔක බලන්නකො පොඩ්ඩක් මම ඔය පෙන්නන්න. උතර එක්කනවා දැන් මේ යද්දි මේ පේන්නේ. ඕන බලන්න. ටික දුරක් යද්දි තමයි පේන්නේ. අන්න ෆ්ලෝ එක පෙන්නන්නේ මෙයා. මේ වලනේ. යාළුවනේ තව මොකක් හරි එකක් පෙන්නනවා. අම්මට. යාළුවනේ ඕන පේන්නේ නැති මම පේන්නේ නැත්තම් මම පේන්නේ මෙන්න යාළුවනේ. පේනවද? පේනවද යාළුවන්ට? ඔන්න ඔයක තමයි විතර අපි දැක්කේ නැති එක මේ දැක්කේ නැති එක. මෙන්න දැක්කේ නැති එක. තව බලමු මොනවා තියෙයිද දන්නේ සාදහයට අශ්මිත සබ්ස්ක්‍රයිබ් කරන්න හොතේ දෙවෙනි කොටස ළඟදීම